Hi guys, welcome back to my YouTube channel. අද අපි වෙනස් විදිහකට chicken roti හදමු. ඉස්සල්ලාම පාන් පිටි වලට ලුණු ටිකක් දාලා එතකොට තෙල් චුට්ටකුත් දාලා වතුරෙන් soft dough එකක් එන විදිහට මේ විදිහට අනා ගන්න. dough එක soft මදි වගේ නම් dough එක අනද්දි ඕගොල්ලන්ට පුළුවන් තෙල් ටිකක් එකතු කරගන්න. මේක ටිකක් වෙලා මේ විදිහට නීට් කරගන්න ඕනේ. එතකොට තමයි dough එක හොඳට soft වෙලා එන්නේ. හොඳට නීට් කරාට පස්සේ අපිට පුළුවන් dough එක ටිකක් rest වෙන්න තියන්න. ඊට පස්සේ මේක ගොඩක් වෙලා තියන්න ඕනේ මොකද අපි මේකට yeast වත් baking powder වත් දාලා නැහැ. ඔයාට පුළුවන් ඒ වෙලාවෙම වගේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ගත්ත පිටි වලින් බෝල හදාගන්න. මම සාමාන්‍ය කොටස් වලට කඩලා මේ අදගත්ත පිටි ප්‍රමාණයෙන් බෝල 6ක් විතර හදාගත්තා. මේ බෝල හදද්දිත් ඔයාට පුළුවන් තෙල් ටිකක් මේ බෝලවල ගා ගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ පිගානකට තෙල් චුට්ටක් ගාලා මේ බෝල ටික හොඳට තුනී කරගන්න. අද මම රෝලින් පින් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මම අතින්ම තමයි මේ පිටි බෝල ටික හොඳට තුනී කරගන්නේ. නිකන් සාමාන්‍යයෙන් අපි පොල් රොටියක් හදනකොට වගේ ඇඟිලි වලින් හොඳට මේ පිටි බෝලේ තුනී කරගන්න පුළුවන් තරම් තුනී කරගත්තොත් තමයි මේක හොඳට එන්නේ. සාමාන්‍ය පරාටයක් එහෙම නැත්නම් ෆ්ලැට් බ්‍රෙඩ් එකක් තරමටම තුනී වෙන්නේ නැහැ. නමුත් ඔයාට පුළුවන් තරම් මේක තුනී කරගන්න ඇඟිලි වලින්. ඔයා රෝලින් පින් එකක් පාවිච්චි කරනවා නම් එහෙම වුණත් ඔයාට පුළුවන් මේක හොඳට තුනී කරගන්න. හැබැයි මතක ඇතුව පිටි බෝලේ තියන්න කලින් ඔයා ගන්න කවුන්ටර් টොප් එකට හරි ප්ලේට් එකට හරි තෙල් ටිකක් ගා ගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ලිප ඔන් කරලා ඔයාට පුළුවන් රොටිය හොඳට එක පැත්තක් පුච්ච ගන්න. මෙන්න මේ මම කරන විදිහටම කරන්න. මම කලින් මේකට අවශ්‍ය කරන චිකන් ඩෙවල් එක හදාලා තියාගත්තා. ඔයගලන්ට මේකට චිකන් ඩෙවල් එකක් එහෙම නැත්නම් මෂ්රූම් වෙජිටේරියන් කන කෙනෙක් නම් මෂ්රූම් එහෙම නැත්නම් ටූනා අල ඕන දෙයක් මේකට දාගන්න පුළුවන්. අද මම හදන්නේ චිකන් ඇන්ඩ් චීස් දාලා. එතකොට මම කරන්නේ මුලින්ම අපි මේ හදාගත්ත රොටිය හොඳට එක පැත්තක් පිච්චුනාට පස්සේ අනිත් පැත්ත හොඳටම නෙමෙයි සාමාන්‍ය ගානට පිච්චුනාට පස්සේ අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දකින්නත් ඇති මම වතුර බින්දු ටිකකුත් මේ පෑන් එක උඩට හිනවා. ඒකෙන් වෙන්නේ රොටියේ මැද හරිම සොෆ්ට් එකට තැම්බෙනවා. අර පාන් වගේ රොටිය අඩිය පිච්චෙනවා වගේම මැද සොෆ්ට් එකට තැම්බෙන්න තමයි අර වතුර ටිකක් මම හින්නේ. ඊට පස්සේ අපි හරවගත්ත රොටිය උඩට අර අපේ හදාගත්ත චිකන් ඩෙවල් එකෙන් ටිකක් තියලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේක දාගන්න. ඒක ඉතින් තමන්ගේ කැමති ප්‍රමාණයට දාගන්න පුළුවන්. චිකන් ඩෙවල් එක දාලා යොන්නාට පස්සේ මම මෙතන මේක උඩින් චීස් කියුබ්ස් ටිකකුත් දාගන්නවා. ඒක ඉතින් තමන්ට අවශ්‍ය විදිහට මොසරෙලා චීස් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනම චීස් එකක් මෙතනදී දාගන්න පුළුවන්. චීස් අනිවාර්ය නැහැ. නමුත් චීස් දැම්මොත් ඉතින් ගොඩක් රහයි. මොකද මේක හොඳට ඇතුලේ මෙල්ට් වුණාට පස්සේ හොඳටම මේක රසට කන්න පුළුවන් චීස් ටිකකුත් ඇඩ් කරොත්. ඊට පස්සේ චීසුත් ඇඩ් කරාට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මේ රොටිය අනිත් පැත්තට, ඒ කියන්නේ හරි මැද්දෙන් වෙන්න වගේ නවා ගන්න. නවලා දෙපැත්ත හරෝ මේක ඉතින් හරි පරිස්සමෙන් කරන්න ඕන. මොකද දෙපැත්ත හරවනකොට ඇතුලේ තියෙන පේස්ට් එක හැලෙන්න පුළුවන්. මොකද එකපාරටම සෙට් වෙලා නැහැනේ. නමුත් පොඩ්ඩ වෙලාවක් යනකොට චීස් මෙල්ට් වෙද්දී ඇතුලේ තියෙන දේවල් හොඳට එකට කම්බයින් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පැත්ත දෙපැත්ත දදා දෙපැත්ත පුච්ච ගනිමින් මේක හදාගන්න පුළුවන්. මම ඒ අතරේම අනිත් රොටිසුත් හදාගන්නවා. මොකද මේක මේ හදන ගමන්ම දෙපැත්ත දාලා කර ගන්න එක තමයි ලේසි. ඔය පේනවනේ මම මේකයි කිව්වේ පරිස්සමෙන් මේක දෙපැත්ත මේ හරෝ මේක පුච්ච ගන්න කියලා. මේ හරවන එකට තමයි පොඩි කරදරයක් වෙන්න තියෙන්නේ. නැත්නම් අනිත් ටික නම් හරිම ලේසි. ඔයාට මේක අත පාවිච්චි කරලා හරව ගන්න පුළුවන් නම් නැත්නම් මේකට මොන හරි ටූල් එකක් තියෙනවා නම් ගොඩක් ලේසි වෙයි. මේ විදිහට හරව හොඳට දෙපැත්ත පුච්ච ගන්න තමයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් එක පැත්තක් කර වෙනකොට ඇතුලේ තියෙන චීස් ටික එහෙම මෙල්ට් වෙලා ඇතුලේ පේස්ට් එක හොඳට රඳලා තියෙනවා. මේක ඇත්තටම මාරම රහයි. මේ අපි ඇත්තටම හවස් වරුවක මේක හැදුවේ කන්න. මේක ඇත්තටම මාර රහට තිබුණා. මගේ හස්බන්ඩ් එහෙම ගොඩාක් කැමති වුණා. මේක ඇත්තටම මේන් මීල් එකකට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊවනිං ස්නැක් එකක් විදිහට ගන්නත් පුළුවන්. මේක ඇත්තටම මාර රහයි. ඔයගොල්ලොත් හදලා බලන්න. මේක උණු උණුවෙන්ම කෑමට ගන්නකොට තමයි ගොඩක්ම රස. එතකොට තමයි හොඳට චීස් පුල් එකත් ඇවිල්ලා අර හොඳට රසට මේක කන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ රෙසිපි එකට කැමති නම් මේක හදලා බලන්න. හදලා බලලා රසයි නම් කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. Thanks for watching. Bye.